ඇත්තටම හෙලන් මොන වගේද? ක්‍රිස්ටොෆර් නොලන්ගේ ඔඩිසි චිත්‍රපටියත් එක්ක හෙලන් කුමරිය පිළිබඳව එයාගේ පෙනුම පිළිබඳව එයා කළුද සුදුද එයා මොන වගේ ජාතිකයෙක්ද එයාගේ පෙනුම කොහොමද කියන එක ගැන ලොකු සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. අපි මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙන්නේ ඇත්තටම ඔරිජිනල් ග්‍රීක මහාවීර කාව්‍යයන් ඇතුළේදී හෙලන් කියන කුමරියව මොන වගේ විදිහකටද හඳුන්වලා තියෙන්නේ? හෙලන්ගේ පෙනුම මොන වගේද සඳහන් කරලා තියෙන්නේ කියන කාරණේ. මුලින්ම අපි බලමු හෙලන් කියන්නේ කවුද කියලා. ග්‍රීක වීර කාව්‍යයන්ට අනුව හෙලන් කියලා කියන්නේ මීට අවුරුදු 3200කට විතර කලින් කියන්නේ පෘථිවියේ ලෝකඩ යුගයේදී ජීවත් වුණු රජ කුමරියක්. මෙයා ජීවත් වෙන්නේ ග්‍රීක රාජ්‍යයක් වෙච්ච ස්පාටා රාජධානියේ මෙනලයස් රජතුමාගේ බිසව විදිහට. ඔන්න ඔය කාලේම ආසියාවේ කියන්නේ පුරාණ ඇනටෝලියාවේ තිබුණා ට්‍රෝයි පුරය කියලා නගරයක්. මේ නගර රාජ්‍යයේ හිටියා ට්‍රෝජන් වරු තමයි මේ නගර රාජ්‍ය පාලනය කරේ. මේ නගර රාජ්‍යයේ හිටපු රජතුමාගේ එක පුත් කුමාරයෙක් තමයි පැරිස් කියලා කියන්නේ. එයාට කිය ඇලෙක්සැන්ඩර් කියලා කියනවා. මෙන්න මේ පැරිස් කුමාරයා එක වෙලාවක රාජතාන්ත්‍රික ගමනක් යනවා අර යුරෝපයේ තිබුණු ග්‍රීක ස්පාටා රාජධානියට. ඒ කියන්නේ හෙලන් ජීවත් වෙච්ච රාජධානියට. මේ රාජතාන්ත්‍රික ගමන ඇතුළතදී මේ දෙන්න ප්‍රේමයෙන් වෙලෙනවා හෙලන් සහ පැරිස් කුමාරයා. ඊට පස්සේ හෙලන් තමන්ගේ රජමාලිගාව සහ රජතුමා අතහැරලා පැරිස් එක්ක ආසියාවට එනවා. ආසියාවට කියලා කියන්නේ ට්‍රෝයි පුරයට. මේ ආවට පස්සේ අර ග්‍රීක රාජධානිවල හිටපු රජවරු මේක තමන්ට කරපු මහා අවනම්බුවක් කියන පදනමින් මේ රජවරු සහ ග්‍රීක වීරයන් එකතු වෙලා ආසියාවට එනවා තමන්ගේ හමුදාවක් අරගෙන ට්‍රෝයි පුරේ වටලලා ට්‍රෝජන්ලව පරාදය කරලා යුද්ධ කරලා හෙලන්ව සහ ආසියාවේ ට්‍රෝයි පුරේ තිබුණු වස්තු නැවත ග්‍රීක රාජධානි වලට ගෙනියන්න. ඔන්න සමස්ත ක්‍රියාවලිය තමයි ට්‍රෝජන් යුද්ධය කියලා කියන්නේ. ඉතින් ඔන්න ට්‍රෝජන් යුද්ධයට හේතු උනේ මේ හෙලන් කියන කුමරිය. ඒක නිසා තමයි හෙලන් අපිට ඉතිහාසයේදී වැදගත් චරිතයක් බවට පත් වෙන්නේ. දැන් මේ විස්තරය ග්‍රීක ඉතිහාසය ඇතුලේ තියෙන්නේ ග්‍රීක සාහිත්‍යයේ තියෙන වීර කාව්‍යයන් වල. විශේෂයෙන්ම ඉලියඩ් කියන කෘතිය සහ ඔඩිසි කියන කෘතිය. මේ ඉලියඩ් සහ ඔඩිසි කියලා කියන්නේ කාලාන්තරයක් මුඛ පරම්පරාවෙන් පැවතිච්ච මහා වීර කාව්‍යයන්. මේවා සංග්‍රහ කරා කියලා සැලකෙන්නේ හෝමර් කියන ග්‍රීක කවියා. ඉතින් ඉලියඩ් කියන කෘතිය ඇතුළේදී ට්‍රෝජන් යුද්ධය පිළිබඳව විස්තර සඳහන් වෙනවා. ඔඩිසි කියන කෘතිය ඇතුළේදී මේ ට්‍රෝජන් යුද්ධය අවසන් වෙලා නැවත ග්‍රීක රාජධානි වලට යන ඔඩිසියස් කියන වීරයාගේ ගමන තමයි ඔඩිසි කියන කෘතිය ඇතුළේදී සඳහන් වෙන්නේ. නමුත් මේ ඔඩිසි කියන කෘතිය ඇතුළේ වරින් වර හෙලන් කියන චරිතය පිළිබඳව සඳහන් වෙනවා. මෙන්න මේක නිසා ක්‍රිස්ටොෆර් නෝලන්ගේ ඔඩිසි චිත්‍රපටයට හෙලන්ව අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් හෙලන් තමන්ගේ වැඩිම කාර්යභාරයක් කරන හෙලන් කියන චරිතය අපිට විස්තරාත්මකව හම් වෙන්නේ ඉලියඩ් කියන වීරකාව්‍යය ඇතුළේදී. දැන් මේ ඉලියඩ් කියන වීරකාව්‍යය ඇතුළේ කොහොමද මේ හෙලන්ව විස්තර කරලා තියෙන්නේ? ඕක තමයි අපි අද බලන්න යන්නේ. ඉලියඩ් කියන වීරකාව්‍යයට ඉංග්‍රීසි පරිවර්තන සාමාන්‍යයෙන් 47ක් විතර වගේ ප්‍රමාණයක් ලෝකයේ දැනට හොයාගන්න තියෙනවා. මේ අතරින් ප්‍රධාන ඒවා 6-7ක් තියෙනවා. අපි මේ කිහිපයක්ම අරගෙන බලමු හෙලන් ගැන මොනවද මේ වීරකාව්‍යයන් ඇතුලේ කියලා තියෙන විස්තර කියලා. මුල්ම පරිවර්තනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඇලෙක්සැන්ඩර් පෝප් කියන පුද්ගලයා මුල් කාලේදී මීට අවුරුදු 300කට විතර වගේ කාලයකට කලින් ඉලියඩ් කෘතිය ඉංග්‍රීසි පරිවර්තනය කරා. මේකෙදී ඇලෙක්සැන්ඩර් පෝප් වැඩි අවධානයක් යොමු කරන්නේ හෙලන්ගේ ආකර්ෂණය පිළිබඳව. ඔහු කියනවා හෙලන්ට තියෙන දිව්‍යමය ආකර්ෂණයක් කියලා. ඒ කියන්නේ යම්කිසි අපි හිතමු සතුරු සෙබලෙක් අසිපතක් අතට ගත්තොත් හෙලන්ට පහර දෙන්න ඒ අසිපත ඔහු බිම දානවා හෙලන්ගේ තියෙන ආකර්ෂණය නිසා, හෙලන්ගේ පෙනුම නිසා කියලා. මෙන්න මේ පෙනුම දිව්‍යමය ආකර්ෂණය කියන දේ තමයි ඇලෙක්සැන්ඩර් පොප් වැඩිපුර අවධානය යොමු කරන්නේ හෙලන් ගැන. ඊට අමතරව ඔහු හොඳ වැදගත් පැහැදිලි කිරීමක් කරනවා. තමයි ඔහු කියනවා හෙලන් කලබල වුණාම හෙලන්ගේ කම්මුල් රතු වෙනවා කියලා. මේක එක හොඳ පැහැදිලි කිරීමක් තමයි හෙලන්ගේ පෙනුම මොන වගේද කියන අදහසක් ගන්න. කියන්නේ ඔහු හෙලන් කියලා කියන අය කම්මුල් රතු වෙන කාන්තාවක්. ස්ටනි ලොම්බාඩෝගේ පරිවර්තනයේදී හෙලන්ගේ හිසකෙස් පිළිබඳව තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඔහු කියනවා හෙලන්ට තියෙන්නේ සිල්ක්මය හිසකෙස් කියලා. ඉතින් සිල්ක්මය හිසකෙස් කියලා කිව්වම අපිට සාමාන්‍යයෙන් ග්‍රීක යුරෝපීය කාන්තාවක් තමයි මැවිලා පේන්නේ. ඒ වගේම ඔහු කියනවා මේක පැහැපත් හිසකෙස් බව, ඒ කියන්නේ අඳුරු පැහැයක් තියෙන හිසකෙස් නොවන බවක් තමයි ඔහුගේ පරිවර්තනයේදී අපිට තියෙන්නේ. එතනින් එහාට ගිය වෙන ඉඟියක් ඒ පරිවර්තනය හරහා අපිට හෙලන් පිළිබඳව ලබා දෙන්නේ නැහැ. ඊළඟට බැරි පවල්ගේ පරිවර්තනය ගත්තොත් එහෙම මේ පරිවර්තනයේදී එක විශේෂ කාරණයක් කියනවා. ඒ තමයි හෙලන්ගේ මුහුණ අහසේ තියෙන දීප්තිය පවා මුහුණට වැදිලා මුහුණ මත පරාවර්තනය වෙන මුහුණක් හෙලන්ට තියෙන කියලා තමයි හෙලන්ගේ ලස්සන වර්ණනා කරන්නේ. අයනුව අහසේ තියෙන දීප්තිය මුහුණ මත පරාවර්තනය වෙනවා කියන එකෙන් මම හිතන්නේ උත්සාහ කරනවා ඇත්තේ දීප්තිමත් මුහුණක් තියෙනවා කියන එක තමයි පැහැදිලි කරන්න. මේක තමයි හෙලන්ගේ මුහුණ සම්බන්ධයෙන් මේ බැරි පවල්ගේ පරිවර්තනය කෙරෙන විශේෂ ලක්ෂණය, ඔහු හෙළි කරන විශේෂ ලක්ෂණය. ඊළඟට එමිලි විල්සන්ගේ පරිවර්තනය ගත්තොත් පෞද්ගලිකව මම බොහොම කැමති පරිවර්තනයේ බවට පත් වෙන්නේ මේ ඉලියඩ් කෘතිවල එමිලි විල්සන්ගේ පරිවර්තනය. මම විශ්වාස කරනවා ඒක හෝමර්ගේ මුල් පරිවර්තනයට ගොඩක් ළඟින් යන ලොකු අධ්‍යයනයක් එක්ක කරපු පරිවර්තනයක් කියලා. ඒකෙදී හෙලන්ගේ පෙනුම, බාහිර පෙනුම විස්තර කරද්දී දිව්‍යමය ඇස් දෙකක් තියෙන, බොහොම ආකර්ශනීය දිදුලන ඇස් දෙකක් තියෙන,
උරහිස් කිටි කිටියේ තද වෙන විදිහට තද සලුවක් පරවා ගත්තු ඒ වගේම මුහුණ ආවරණය වෙන්න දුහුල් සේලයක් දුහුල් වේල් පටක් දාගත්තු අත් දෙක පුරා කියන්නේ තද සුදු පාට අත් ආවරණ සහිත ඇඳුමක් අඳින කාන්තාවක් විදිහට තමයි හෙලන්ව එමිලි විල්සන්ගේ පරිවර්තනයේදී හඳුන්වන්නේ. එතකොට කලින් පරිවර්තනවල වගේම මේ ඇස් දෙකේ ලස්සන මුහුණේ දීප්තිය මේ වගේ දේවල් පිළිබඳවත් සඳහන් වෙනවා. නමුත් වැඩිපුරම හෙලන් මොන වගේ ඇඳුමක්ද නිතර ඇඳගෙන හිටියේ කියන කාරණය තමයි මේ එමිලි විල්සන්ගේ පරිවර්තනයේදී වැඩිදුර වර්ණනා කෙරෙන්නේ. ඊළඟට තියඩෝ ඇලස්, මයිකල් හියුමන් වගේ පරිවර්තකයන් පරිවර්තනවලත් ඔය ඉහත කියපු ලක්ෂණ ටිකම තමයි වුන් පැහැදිලි කරන්නේ. මේ අපි කතා කරුවේ ග්‍රීක සාහිත්‍යය තුලේ. කියන්නේ හෙලන් කියන චරිතය පිළිබඳව හැදින්වෙන මූලාශ්‍රවල ඇත්තටම හෙලන් මොන වගේද කියලා තියෙන විස්තරය. මේ ටික අපි පොඩ්ඩක් පෙළගස්සලා බැලුවොත් එimhe හෙලන් කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. හෙලන් කලබල වුණාම මුහුණ රතු වෙන කෙනෙක්. සිල්ක්මය හිසකෙස් තියෙන කෙනෙක්. ඒ වගේම අහසේ තියෙන දීප්තිය පවා මුහුණ මත පතිත වෙලා ඒක පරාවර්තනය වෙන තරම් දීප්තිමත් මුහුණක් තියෙන කෙනෙක්. දුටු අයව වශී කරන ඇස් දෙකක් තියෙන කෙනෙක්. ඒ වගේම බොහොම පැහැපත් කෙස් කලඹක් තියෙන කෙනෙක්. මෙන්න මේ කියන පැහැදිලි කිරීම තමයි හෙලන් සම්බන්ධයෙන් තියෙන්නේ. හැබැයි විශේෂ කාරණේ බවට පත් වෙන්නේ හෙලන් මොන වගේ පාටක කෙනෙක්ද? හෙලන්ගේ සමය වර්ණය පිළිබඳව ෆ්ලැට් කලර් එකක්. එහෙම නැත්නම් පැතලි වර්ණයක්. අය සුදුද, කළුද, අලුද, දුඹුරුද, තලෙලුද වගේ පැතලි වර්ණයකින් කිසිදු විස්තරයක් මේ ග්‍රීක ඉතිහාසය තුළ ග්‍රීක සාහිත්‍යයේ මුල් මූලාශ්‍රවල, කියන්නේ ප්‍රධාන ඔරිජිනල් මූලාශ්‍රවල කිසිම එකක සඳහන් වෙන්නේ නැහැ. ඒ අනුව දිදුලන ඇස් දෙකක් තියෙන, කලබල වුණාම කම්මුල් රතු වෙන, බොහොම පැහැපත් දිදුලන කෙස් කලඹක් තියෙන, සිල්ක්මය හේස කෙස් තියෙන, අහසේ දීප්තිය පවා මුහුණ මත පතිත වෙලා ඒක ප්‍රතිබිම්බණය වෙන ඒ තරම් චිත්තාකර්ෂණීය ලස්සන ඇස් දෙකක් තියෙන කාන්තාවක් කියලා කිව්වහම ඒ කාන්තාවගේ හැමේ වර්ණය ඔය කියන ඕනෑම වර්ණ පරාසයක තියෙන්න පුළුවන්. ඒක පැහැපත් හමක් වෙන්න පුළුවන්, අඳුරු හමක් වෙන්න පුළුවන්, ලාපැහැති හමක්, තලෙලු හමක් වෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කියන ලක්ෂණ ටික අන්තර්ගත වෙච්ච හෙලන් මොන පාට කෙනෙක්ද? එහෙම නැත්නම් ෆ්ලැට් වර්ණයක් විදිහට ගත්තොත් මොන වගේ කෙනෙක්ද කියලා හොයාගෙන යන්න අපිට මෙයාගේ ජන වර්ගය හොයාගෙන යන්න වෙනවා. එතකොට මේ කියපු හැම පරිවර්තනයක්ම එක්ක අපි කම්පෙයාර් කරලා ගත්තාම හෙලන් කියලා කියන්නේ මෙයාගේ මුල් නම හෙලන් ඔෆ් ආගෝස්. ආගෝස් කියලා කියන්නේ ග්‍රීක නගරයක්. එතකොට මේ ආගෝස් කියන නගරයේ හිටපු ග්‍රීක ජාතික කාන්තාවක්. යුරෝපීය කාන්තාවක් විදිහට තමයි හෙලන් මේ මුල් පරිවර්තන සහ මේ මුල් කෘති හැම එකකම සඳහන් වෙන්නේ. මේ අනුව ඇයට තිබිය යුත්තේ බොහෝ දුරට ග්‍රීක සම්භවයක් සහිත හැමේ වර්ණයක්. ඊළඟට අපි ගත්තොත් එහෙම හෙලන්ගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියෝ මේ අය මොන වගේ අයද කියලා ග්‍රීක සාහිත්‍යයේ විවිධ තැන්වලදී හෙලන් පිළිබඳව බොහොම පැහැදිලි විස්තර ප්‍රමාණයක් හමු වෙනවා. හෙලන්ගේ අම්මා මනුෂ්‍ය දුවක්, හෙලන්ගේ තාත්තා සිවුස් දෙවියෙක්. ඒතර හෙලන්ගේ සහෝදර සහෝදරියෝ පිළිබඳවත් ග්‍රීක වීර කාව්‍යයන් වල සඳහන් වෙනවා. මේ හැමෝම ග්‍රීක ජන්මයක් සහිත, යුරෝපීය හමක් සහිත පැහැපත් හමක් තිබුණු පුද්ගලයන් විදිහට තමයි අපිට හඳුනා ගන්න වෙන්නේ. සිවුස් දෙවියන් සම්බන්ධයෙන් ග්‍රීක ඉතිහාසය ඇතුළතදී හැමේ වර්ණය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. නමුත් සිවුස් කියලා කියන්නේ බොහොම චිත්තාකර්ෂණීය ඇස් දෙකක් තියෙන ලුමිනස් කලර්ඩ් ඇස් දෙකක් කියලා තමයි සිවුස්ගේ ඇස් දෙක ග්‍රීක ඉතිහාසය ඇතුළතදී ග්‍රීක සාහිත්‍යය ඇතුළතදී හැඳින්වෙන්නේ. ඉතින් හෙලන්ගේ ඇස් දෙකත් බොහොම දීප්තිමත් බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මෙන්න මේ කියන දේවල් එක ගත්තාම මේ යුරෝපීය ග්‍රීක සම්භවයක් සහිත දිදුලන ඇස් දෙකක් තියෙන, කලබල වුණාම කමුල් රතු පාට වෙන, බොහොම පැහැපත් සිල්ක්මය හිස කෙස් තියෙන, අහසේ ඡායාව පවා මුහුණ මත ප්‍රතිබිම්බණය වෙන තරම් දීප්තිමත් මුහුණක් තියෙන කාන්තාවක් වෙන්නම වෙනවා හෙලන්. එතකොට හෙලන් කළු වුණත්, සුදු වුණත්, අලු වුණත් ක්‍රිස්ටෝෆර් නෝලන් වෙන්න පුළුවන්, මෑත කාලේ ඕනම නිර්මාණයක් ඇතුළේ වෙන්න පුළුවන්. හෙලන ප්‍රතිනිර්මාණය කරනවා නම් හෙලන් ලෝකේ ලස්සනම කාන්තාව කියන වචනේ පොඩ්ඩක් පැත්තකින් තිබ්බහම ඔරිජිනල් ග්‍රීක වීරකාව්‍යයන් ඇතුළේ හෙලන් පිළිබඳව ඔන්න ඔය කියලා තියෙන විස්තර ටික අනිවාර්යෙන්ම හෙලන් කියන චරිතය හරහා පිළිබිඹු වෙන්න වෙනවා. මොකද හෙලන් එහෙම යයි හෝමර් විසින් ඔරිජිනල් මේ හෙලන්ව නිර්මාණය කරන ප්‍රධාන මූලාශ්‍රය විසින් කියලා තියෙන නිසා ඔන්න ඔය කියන ලක්ෂණ ටික හෙලන් මොන පාට වුණත් හෙලන්ගේ චරිතය ඇතුලේ තිබෙනට සිද්ධ වෙනවා. මේක ක්‍රිස්ටෝෆර් නෝලන්ට වගේම එතන එහාට ගියාම ඉස්සරහට සිද්ධ වෙන ඕනෑම සිනමා නිර්මාණයක වෙන්න පුළුවන්, නව කලාකෘතියක වෙන්න පුළුවන්. හෙලන්ව ප්‍රතිනිර්මාණය කරද්දී ඔන්න ඔය කියන ප්‍රධාන ලක්ෂණ මගහැර යන්න බෑ. ඉතින් හෙලන් මොන වගේ කෙනෙක්ද කියන සාකච්ඡාව මතුවලා තියෙන වෙලාවකදී අපි මේක කතා කරලා බැලුවේ ප්‍රධානම වශයෙන් සත්‍ය ග්‍රීක මූලාශ්‍රවල කොහොමද හෙලන් පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ කියන කාරණේ අපි ඉස්සරහට මේ පිළිබඳව තව දුරටත් කතා කරනවා. විශේෂයෙන්ම අපි පහුගිය කාලේ Facebook ලිපි පෙළ හරහා ඉලියඩ් ඔඩිසි සහ ග්‍රීක පුරාණය පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරලා ලිව්වා. ඉතින් මේ වීඩියෝ එක කරෙත් ඒ විදිහට අපි සකස් කරපු එක්තරා ලිපියකදී මතුවෙච්ච තවත් කාරණයක් වැඩි දුර ලියා ගන්න. අපි ඉස්සරහදී කතා කරමු
ග්‍රීක සාහිත්‍ය ග්‍රීක පුරාණයේ ඉලියට් ඔඩිසිය වගේම ට්‍රෝජන් යුද්ධයේ හෙලන් මේ කියන හැමෝම පිළිබඳව අපි මේ හෙලන්ගේ හැම වර්ණය පිළිබඳව කතා කරන්නට හේතුනේ ක්‍රිස්ටොෆර් නෝලන්ගේ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයත් එක්ක ආපු සාකච්ඡාව නිසා. ඉස්සරහදී අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.